බොල්ලස්කම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට තමයි අපි ඩොනේෂන් කරේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ මේ පාසලේ විශේෂ අධ්‍යාපන ළමයි තමයි මේ ඉගෙනුම ලබන්නේ. ඉතින් ඒ සඳහා අපිට ඩොනේෂන් කරපු අපිට උපකාර කරපු අය ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ වල්ෂා විරාජිනී, නිසානි දිල්හාලා, දිලංකා මල්ලිකා රච්චි, ඉමේෂා උපේන්ද්‍රි, අසංකා ආරච්චිගේ, දුරාරි හර්ෂණී, වින්දියා නයෝමි. ඒ අය අපිට A4 බණ්ඩර එකක්, ඩිමයි පේපර් 10ක්, පැස්ටර් බොක්ස් එකක්, ඒ වගේම ස්ටේපල්ස් දෙකක්, ෆයිල් රේස් 50ක්, ඩයට සවියක් ප්‍රචාර සත්කාර යටතේ ප්‍රියංගිකා දයාරත්න ඇය අපිට A3 බණ්ඩර එකක් ලබා දුන්නා. ඒ වගේම නවෝද්‍ය ගුණවර්ධන කලර් A4 ලබා දුන්නා, පැස්ටර් බොක්ස් දෙකක් ලබා දුන්නා, ෆයිල් රේස් ලබා දුන්නා, A4 බෝඩ්ස් ලබා දුන්නා, ෆයිල් කවර ලබා දුන්නා, ඇල්ලොප් අපිට මට මතක හැටියට ඇල්ලොප් 50ක් හව 100ක් අපිට හම්බුණා ඔහුගෙන්. ඉතින් ඒ වගේම තරුෂිකාගෙන් අපිට හම්බුණා ෆයිල් හෝල්ඩර් 3ක්. ඒ වගේම ඉෂාන් දසනායක A3 බණ්ඩරයක් හම්බුණා. ඉතින් මේ සඳහා අපිට උදව් කරපු සියලුම දෙනාට ස්තුතිය පුද කරනවා මේ වෙලාවේ. ඉතින් මෙවර අපි බොල්ලස්කම ආදර්ශ ප්‍රාථමික විද්‍යාල විශේෂ අධ්‍යාපනය ලබන සිසුන්ට තමයි මේ පාර අපි උදව් කරේ. ඉතින් මේ වගේ අපි නැවත වතාවක් රේඛාව දෑයට සවියක් ප්‍රචාර සත්කාර දියත් කරනවා. ඉතින් හතරන අදිර දැන් අපි සූදානම් වෙමින් ඉන්න ඔබටත් මේ සඳහා දායක වෙන්න පුළුවන්. ඔබ කැමති නම් ඔබගේ උපකාර අපට ලබා දෙන්න එය මහත් උපකාරයක් වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් උපකාර පුරු සියලු දෙනාට ස්තුති පුද කරනවා. ඉදිරියට හමු වෙමු. මේ විදිහට දාලා ගන්න. කපන එක බැලු. මේ ඩෙස් එක හදාගන්න. ඊයන කාඩ් එකක් හදන්න. පෙන්නවා කරලා. මේ කපනවා ඒක. තාමයට හැඩ ලයින්ස් යනවා. මේක කපනවා මේ ගායනා තරගේ මේගොල්ලන්ට තරග තියෙනවානේ ඔන්ලයින් එකෙන් ෆස්ට් ප්ලේස් කරනවා. ලස්සන සින්දු තියෙනවා. හොඳට ටයිමින් තියෙනවා. මියුසික් පුළුවන්. කීබෝඩ් එක ප්ලේ කරන්න. ඒකට පොඩි හෑන්ඩ් වර්ක් පුළුවන්. අර මුදෙල්ද මේක වහන්න. මේ පන්තියට තව දෙන්නේ තියෙනවා මේ සයිස් අය. ඉතින් ඒක පොඩි කරන්නේ ටීචර් දෙන්න. දාගන්න. තව තවලු කරලා. මේ විදිහට දාලා ගන්න. දැන් මේ කලම කොයාගේ සර්වියට් එක. අද හොඳට පිහිද ගත්තද?
කොච්චර ලස්සන කරවන්න ඕනේ. නම් ගාගෙන බෑ. රෝෂණ හොඳ ළමෙක් වෙලානේ දැන්. රෝෂණ ඉක්මනට ඉවර කරලා මම පෙන්වෙන කරක්කොට යාළුවා. රෝෂණට වැඩ පුළුවන්. හොඳයිනේ. ඔය අනිෂා කංගෙන් ඇඳලාද? ෂෝක්නේ. මේක ගම් මෙතන ගන්න පුතේ. හරි. දැන් මේ අතින් අල්ලන්නකෝ ගම් ටික ගෑවෙන්නේ නැති. දැන් මෙහින් අලපන්. මේ මෙයාට අකුරු ලියන්න පුළුවන්. අකුරු ලියනවා. දැන් වේරෙනකන් තියන්න පුතේ කැඩේ. ඔහොම ඉන්නකෝ. ඇද්දේ කහ පාටින් ටිකක් දාන්න ඕනේ නේ. කහපාට දාටි. හලෝලයි. තුෂාර මොකද්ද නබල අලපන්. දැන් ඉන්න ඕනේ වාඩි වෙන්න. ඉන්න ඕනේ. අනිත් අය ඉවර වෙනවා. අයන්න කියන අහලා තියෙනවද? සින්දු අහලා තියෙනවද? අහලා තියෙනවා. අයන්න